ඔබේ අනාගතය අපි කේන්දර වලින් බලන්න යන්න ඕනේ නැහැ. සෙන්ටිමීටර් 88ට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? භයානකයි. සෙන්ටිමීටර් 90ට වඩා වැඩි වෙනවා කියන එක භයානකයි. මේක සෙන්ටිමීටර් 102කට වඩා වැඩි වුණා කියන්නේ හිතා ගන්නත් බෑ. ඒක හොඳම නෑ. මොකද ඒක තියෙන අවයව ඇතුලේ. අපේ අභ්‍යන්තරගත තෙල් ප්‍රමාණය අපිට බලා ගන්න පුළුවන් තියෙන හොඳම ඉන්ඩිකේටර් එක තමයි අපේ ආහාර රටාව සම්පූර්ණ වෙනස් වෙලා අවසානයේ අතින් අහුරක් වේල් 3ට 4ට අටේ දාගෙන බොන්න වෙනවා. සියලුම දෙනාට නිරෝගිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරන ගමන් අපි අද හිතුවා මේ ලෝකයේ විවිධාකාර තොරතුරු ඔබට ලැබෙනකොට ඒ තොරතුරු අතර තාක්ෂණික කාරණා නිවැරදි ආකාරයෙන් ලැබිය යුතුයි කියන පදනමේ තමයි අපි ඉන්නේ. විශේෂඥ වෛද්‍යවරු හැටියට ඒ දේ නිවැරදිව ඔබට ලබා දීම අපේ යුතුයකම සහ වගකීම. එහෙනම් මේ සමාජ ජාල මාධ්‍යවල තිබෙන විවිධාකාර තොරතුරුත් එක්ක ඔබ විවිධ වික්ෂිප්ත භාවයන්ට ලක් වෙනවා ඇති. හැබැයි ගැටලුවක් නැහැ. මෙතනින් එහාට ඔබට නිවැරදි ආකාර ජීවන තොරතුරු කොහොමද මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය පවත්වාගෙන යන්නේ සහ නිවැරදිම දේ මොකක්ද කියන එක අපි කැමතියි ඔබ සමග බෙදා හදා ගන්න. අද අපි හිතුවා කතා කරන්න දැන් ඔබලා දැක්ක ඔය තියෙන ටයිටල් එකෙත් තියෙන දේ මේ බඩේ ප්‍රමාණය. ඒ කියන්නේ කාන්තාවකගේ නම් බඩේ ප්‍රමාණය අපි බඩ මනිනවා කියලා කියනවා බේස් කම්පරස් කියලා කියනවා. මේක අපි සෙන්ටිමීටර වලින් මැන්නට පස්සේ මේ සෙන්ටිමීටර 88ට වඩා වැඩි වෙනවා කියන්නේ මහා භයානක දෙයක්. අපි දැනන් හිටියද? අපි බඩ ගැන කතා කරා සමහර වෙලාවට කියනවා උගේ බඩ ලොකුයි යන්න බඩ වැඩි නිකන් අමුතු දේවල් ඒව කතා කරලා අනේ ලස්සනට තියෙන්න ඕනි බඩ පොඩි වෙන්න ඕනි සික්ස් පැක්ස් තියෙන්න ඕනි. ඒ ඔක්කොම කතා බහ ගියේ මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය මූලික කරගෙන නෙමෙයි. අපි අපේ ශරීරවල තියෙන සමාජගත ශරීරය නැත්නම් සෝෂල් බොඩි එක බේස් කරලා තමයි මේ දේවල් හැමදේම අපි කතා කරන්නේ. හැබැයි අද අපි දෙනව වැදගත් කාරණා ගණනාවක් ඔබට වහමුවේ තැබීමට බලාපොරොත්තු වෙනවා. එතන මම කිව්වා වගේ කාන්තාවකගේ බඩේ ප්‍රමාණය අපි වේස් කම්පරන්ස් එක මනන විදිහ ඔබට බලන්න පුළුවන්. අපේ ඩිස්ක්‍රිප්ෂන් එක දෙනවා. සෙන්ටිමීටර 88ට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ? භයානකයි. ඒ වගේම පුරුෂ පාර්ශ්වයේ කිරිමි කෙනෙක්ගේ බඩේ ප්‍රමාණය අපි දන්න යුරෝපීය පිරිස ගත්තොත් සෙන්ටිමීටර සාමාන්‍ය 94ට වඩා වැඩි වුණොත් භයානකයි. හැබැයි ආසියාතික පිරිස ගත්තොත් සෙන්ටිමීටර 90ට වඩා වැඩි වෙනවා කියන එක භයානකයි. ඒතර එතනදී ඒ 90 කියන එකයි ඊට පස්සේ අපිට තව අගයක් අපි කතා කරනවා. ඒක අතිශය භයානක කාන්තාවන් සෙන්ටිමීටර 88 කතා කරා වගේ. මේක සෙන්ටිමීටර 102කට වඩා වැඩි වුණා කියන්නේ හිතා ගන්නත් බෑ. එහෙනම් මේ කාන්තාවන්ගේ බඩේ ප්‍රමාණය වේස් කම්පරන්ස් එක තියෙන්න ඕනේ කොහොමද? අපි සාමාන්‍යයෙන් කියනවා සෙන්ටිමීටර 80ට වඩා අඩුවෙන් පවත්වා ගත යුතුයි. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා මේක සෙන්ටිමීටර 88කට වඩා අඩු වුණාට 80ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම තමයි නිරෝගී සම්පන්න දිවියකට අපි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි අඟල් වලින් කතා කරොත් 31.5කට වඩා අඩුවෙන්. හැබැයි ඒක සෙන්ටිමීටර 88ට වඩා වැඩි වෙනවා කියන්නේ අතිශය භයානකයි. ඒ කියන්නේ අඟල් වලින් ගත්තොත් 35කට ආසන්න ප්‍රමාණයක් කියලා හිතන්නකෝ. ඊට වඩා වැඩි වුණා කියන භයානකයි. පුරුෂ පාර්ශ්වය ගත්තොත්, පිරිමි කට්ටිය ගත්තොත් සෙන්ටිමීටර 90ට වඩා අඩුවෙන් පවත්වා ගත යුතුයි. හැබැයි ඒක ඒ දේ සෙන්ටිමීටර 102කට වඩා වැඩි වුණොත් ඒක භයානකයි. ගොඩක් භයානකයි. එහෙනම් මම කෙටියෙන් අද මේ ලොකු අපි ඩිස්ක්‍රිප්ෂන් දෙන්න නෙමෙයි යන්නේ. මේක තේරුම් ගන්න. ඔයගලන්ගේ ජීවිතේදී ඔයගලන් කැමති පිරිස ඉන්නවා. ඔයගලන්ගෙන් යැපෙන පිරිස ඉන්නවා. ඔබ අම්මෙක් නම් තාත්තෙක් නම් ඔබට දරුවෝ ඉන්නවා. ඔබ දරුවෙක් නම් ඔබට අම්මා තාත්තා ඉන්නවා. ඔබේ හිතවතුන් ඉන්නවා. එහෙනම් මේ හිතවතුන් අතර මේ කියන අපි දෙන මේ සෞඛ්‍ය සම්පන්න පණිවිඩය බෙදා හරින්න. මොකද ඒ හැම තැනකදීම අපේ අභ්‍යන්තරගත තෙල් ප්‍රමාණය අපිට බලා ගන්න පුළුවන් තියෙන හොඳම ඉන්ඩිකේටර් එක තමයි බාහිරින් මනලා දැනගන්න පුළුවන්. මොකද්ද? බේස් කම්පරන්ස් නැත්නම් මේ බඩේ ප්‍රමාණය. මේක ඉනේ ප්‍රමාණය නෙමෙයි මේක බඩේ ප්‍රමාණය. ඒක හරි ක්‍රමයක් තියෙනවා මම. ඒක මොකද්ද ඒ බඩේ ප්‍රමාණයෙන් ඉන්ඩිකේට් වෙන්නේ? නැත්නම් ඔබට පෙන්නලා දෙන්නේ. මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න. පෙන්නලා දෙන දේ තමයි අපේ ඇඟේ තෙල් වර්ග ගණනාවක් තියෙනවා.
හැමට යටින් තැම්පත් වෙන සාමාන්‍ය තෙල් තියෙනවා. ඒ තෙල් ඕනි අපිට. ඒ හැමට යටින් තැම්පත් වෙන ඒ තෙල් වලට අපි කියන සබ්කියුටේනියස් ෆැට්. ඒ තෙල් එකම තව දුරටත් අපි ඇතුළට තැම්පත් වීමක් සිද්ධ වෙනකොට අපි කියනවා විසරල් ෆැට්. කියන්නේ අවයව වටා තැම්පත් වෙනවා. ඒක ටිකක් භයානකයි. මොකද සාමාන්‍යයෙන් අවයව වටා එහෙම ලොකුවට තැම්පත් වෙන්න බෑ. තව දුරටත් එහාට ගියාම සමහර තැන්වල අපි කියන එක්ටොපික් ෆැට්. ඒක හොඳම නෑ. මොකද ඒක තියෙන අවයව ඇතුලේ. මාංශපේශි ඇතුලේ, හෘද වස්තු ඇතුලේ, අක්මාව ඇතුලේ. ඔබ ওই ෆැටි ලිවර් කියලා මහලා තියෙනවනේ. අග්න්‍යාශය ඇතුලේ ඒ දේවල් තැම්පත් වීම කියන දේ මේ මිනිස්සෙට සුදුසු දෙයක් නෙමෙයි. හැබැයි පොඩ්ඩක් බඩේ තෙල් ටිකක් තිබ්බා කියලා ඉතින් ප්‍රශ්නයක් නෑ සාමාන්‍ය ප්‍රමාණයකට. මොකද මේ තෙල් කියලා කියන්නේ අපි চিරාත් කාලයක් මේ අතීතයේ සිට පැවතෙන අපි කියන්නේ ඒක නිකන් සර්වයිවල් සිස්ටම් එකක්. ඒ කියන්නේ යම් කාලයක් තුල කාල සීමාවක් තුල කෙනෙක් අපි හිතමුකෝ බඩගින්න ඉන්න සිද්ධ වෙනවා. නැත්තම් මොකක් හරි ස්වභාවික අනතුරු වෙනවා. අන්න ඒ වගේ තැනකදී මේ ශක්ති පදාර්ථ තැම්පත් කරන ක්‍රමවේදයක් තමයි මේ බඩේ වටේ තෙල් තැම්පත් කරන්නේ. හැබැයි ගොඩක් නෙමෙයි. හැබැයි අපි දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ දෙයට අදාළව නෙමෙයි අපේ ආහාර රටාව සම්පූර්ණ වෙනස් වෙලා මේ තෙල් අභ්‍යන්තරයටම ගිහිල්ලා දියවැඩියාව පැහැදිලිවම දියවැඩියා රෝග ලක්ෂණ රෝගය මේ හැමදේම පොඩි කාලේ ඉඳලා පොඩි වයසේ ඉඳලා වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාන භයානකම දේ තමයි මේ බඩේ ප්‍රමාණය. අර මං කියපු සෙන්ටිමීටර ප්‍රමාණය. අපි කුඩා ළමුන්ට මේකේ ප්‍රමාණයන් වෙන වෙනම කතා කරනවා. හැබැයි මේ වැඩිහිටියෝ ගැන මම ප්‍රධානව කියන්නේ. ඒ වගේමයි අධි රුධිර පීඩනයට ප්‍රධානතම හේතුවක් තමයි මේ බඩේ සහ මේ අභ්‍යන්තර තෙල් ප්‍රමාණය. ඒ වගේමයි අපි කියනවා කොලෙස්ටරෝල් නැත්තම් අපි ඩිස්ලිපිඩීමියා කියලා කියනවා. ඒ වගේම අපි කියනවා මේ කියන අභ්‍යන්තරගත තෙල් ප්‍රමාණය වැඩි කියලා කියන මොන වචන වලින් කිව්වත් ඒකටත් ප්‍රධාන හේතුවක් තමයි මේ අභ්‍යන්තර තෙල් ප්‍රමාණය. නැත්තම් ඒක පිටින් බලන්න පුළුවන් බඩේ තෙල් ප්‍රමාණය වැඩි වීම. එහෙනම් දැන් ඔබට තේරෙනවා ඇති මේ කියන දේවල් කොච්චර භයානකද? කොච්චර මේ කියන දේවල් වලින් ඔබට අනතුරු වෙන්න පුළුවන්ද? මොකද අවසානයේ කාන්තාවන්ට සබ්ෆර්ටිලිටි කියන්නේ ළමයින් හම්බ වෙන්න තියෙන සම්භාවිතාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේමයි ලිංගික බෙලහීනතාවය ඇති වෙන්නත් පුළුවන් පුරුෂ කාන්තා කියන දෙපාර්ශ්වයටම. එතනමුත් එහාට ගියාම පිළිකා ආදී තත්ත්වයන් උනත් ඇති වෙන්න පුළුවන්. එහෙනම් දැන් ඔබට පැහැදිලි ඇති මේ බඩේ ප්‍රමාණය අපි මෙච්චර කල් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඇඟ බැලුවා, මොන බැලුවා, අපි මොන එක එක දේවල් ආලේප කරා. හැබැයි අපි හිතුවේ නෑ මේ බඩේ ප්‍රමාණය කියන දේ කොච්චර වැදගත්ද කියලා. මම නැවතත් ඔබට මතක් කරලා සිටිනවා. බඩේ ප්‍රමාණය ගැන කිව්වම සෙන්ටිමීටර කාන්තාවට නම් 80ට අඩුවෙන් අපි තියෙන්න ඕනේ සෙන්ටිමීටර. අපි සෙන්ටිමීටර වලින්ම මනිනවා. හැබැයි 80ත් 88ත් අතර ගත්තොත් භයානකයි. හැබැයි 88ට වැඩි කියන්නේ අතිශය භයානකයි. පුරුෂ පාර්ශ්වය ගත්තොත් ලංකාව මේ දකුණු ආසියාතික රටවල 90ට අඩුයි කියන්නේ යම්තාක් හොඳයි. හැබැයි මේක 90ට අඩුයි. හැබැයි මේක 85ටවත් වඩා අඩු වෙලා තියෙන්නේ මේ ප්‍රදේශවල. හැබැයි 90ට වඩා වැඩි කියන්නේ භයානකයි. මේක 102ට වඩා වැඩි වුණා කියන්නේ ආයෙ කතා කරන්න දෙයක් නෑ. එහෙනම් දැන් ඔබේ අනාගතය අපි කේන්දර වලින් බලන්න යන්න ඕනේ නෑ. එහෙනම් මේ අපිට අධිරුධිර පීඩනය, ඒ වගේම කොලෙස්ටරෝල් ප්‍රමාණය, ඒත් එක්කම අපේ දියවැඩියාව මේ රෝග ලක්ෂණ ගණනාවක් අපිට එකට අඳුර ගන්න පුළුවන් ලස්සන ඉන්ඩිකේටර් එකක් තමයි මේ බඩේ ප්‍රමාණය. එහෙනම් අපි අදට කතා කරන්නේ මේ බඩේ ප්‍රමාණය ගැන විතරයි. හැබැයි අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ බඩේ ප්‍රමාණය සහ ඒකින් වෙන මේ අර්බුදකාරී තත්ත්වය. ඒ වගේම මේ බඩේ ප්‍රමාණය අඩු කරගන්නේ කොහොමද? අභ්‍යන්තර තෙල් ප්‍රමාණය අඩු කරගන්නේ කොහොමද? ඔබට ඒ යම් මේ වෙනකොට රෝගයක් හැදිලා තියෙනවා නම් දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් මොනවා හරි වෙන්න පුළුවන්. ඒක කොහොමද අපි පාලනය කරගන්නේ? ඒ සියලු දේවල් අපිට පුළුවන් ඉස්සරහට කතා කරන්න. මොකද මේ හැම දෙයක්ම අපිට වැදගත්. මේ සාමාන්‍ය ආහාර රටාව තුළ කොහොමද අපි මේක පාලනය කරගන්නේ? මොකද අපි ගොඩක් වෙලාවට මොකද කරන්නේ? ඒ වගේ අපිට රෝගයක් හැදුනම අපි හැම වෙලෙම කරන්නේ බෙහෙත් බොනවා. අපි එක ලෙඩකට එක බෙහෙතක් එහෙම බෙහෙත් එක එකතු කරගෙන ගිහිල්ලා අන්තිමට පොලිෆාමසි කියන concept එකට ආවිල්ලා දන්නේම නැහැ. කෑම කන එක අපි බෙහෙත් වගේ කන්න වෙලා අවසානයේ අතෙන් අහුරක් වේල් 3ට 4ට අටේ දාගෙන බොන්න වෙනවා. අපි දැකලා තියෙනවා. අපේ වයසක කට්ටිය අපි මේ තරුණ අවදීටත් දැන් ඒකම වෙලා තියෙනවා. ඒක නිසා අපි කැමති නෑ මේ දේ වෙන්න. අපි කැමති මේ සාක්ෂි සහිත තොරතුරු ඔබ හමුවේ තබන්න.
මේ ලයිෆ් ටයිම් මොඩිෆිකේෂන් නැත්තම් ජීවන තත්වය යථාර්ථවත් කරලා සෞඛ්‍ය සම්පන්න කරලා ඔබට අවශ්‍ය කරන කුසලතාවය ලබා දෙන්න අපි කැමතියි. එහෙනම් මම හිතනවා අපි මේ එකින් එක ගැන අපිට කතා කරන්න පුළුවන්. කොහොමද මේ තෙල් තැම්පත් වෙන්නේ? මොන පදනම් මතද? කොහොමද මානසික ආතතිය මත මේවා තෙල් තැම්පත් වෙන්නේ? කොහොමද ඔයගලන් නිදිමරුවම මේ තෙල් තැම්පත් වෙන්නේ? කොහොමද ඔයගලන් ගන්න ආහාර රටාව මේ තෙල් තැම්පත් වෙන්නේ? ඒ වගේම කොහොමද මේ කියන ස්වභාවයත් එක්ක ඔයගලන්ගේ ක්‍රියාකාරකම් අඩු වුණාට පස්සේ ක්‍රියාකාරකම් මත මේ තෙල් තැම්පත් වීම සිද්ධ වෙන්නේ? අඩු වීම මත කොහොමද තෙල් තැම්පත් වෙන්නේ? අන්න ඔය කියන කාරණා සියල්ල අපි එකට එකතු කරලා ඔබට නිවැරදි දත්ත තොරතුරු එක්ක කොහොමද මේ ජීවිතය සකසගන්නේ, කොහොමද මේ ජීවිතය නිවැරදි කරගන්නේ සහ ඔබටත් මේ පවුලේ සැමටම මේ කියන භයානක දේෙන් අපි ඉවත් වීම පිණිස අපි උපකාර කරන්නේ කොහොමද කියන කාරණේ අපි කැමති ඉස්සරහට කියලා දෙන්න. එහෙනම් අපිත් සමග එකතු වෙන්න. අද අපේ ලෙසන් එක උනේ ඔබේ බඩේ ප්‍රමාණය කොච්චරද? සෙන්ටිමීටර් 80ට වඩා අඩු බඩක් වේස්ට් එකක් තියාගමු. පුරුෂයෙක් නම් සෙන්ටිමීටර් 90කට වඩා බඩක් වේස්ට් එකක් තියාගමු. 6 පැක්ස් නැති වුණාට කමක් නැහැ. අපි නිරෝගී සම්පන්න වෙමු. පුළුවන් නම් 6 පැක්ස් හදාගමු. එහෙනම් අපි ඔක්කොම එකට එකතු වෙලා මේ වැඩේ නිවැරදිව කරගමු.